කාලෙන් කාලෙට අපේ ජීවිතයේ අපිට හිතා ගන්නවත් බැරි අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ වෙලාවලදී අපිට අවශ්‍ය වෙන්නේ එක දෙයක් විතරයි. ඒ තමයි අපේ හිතේ සැනසීම. ඒ සැනසීම හොයන ගමනේදී බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගත්ත අදත් අනුහස් පිරුණු පූජනීය ස්ථාන හුඟක් තියෙනවා. අද මම කතා කරන්නේ ඒ වගේ පූජනීය ස්ථානයක් ගැන. ඒ තමයි බලංගොඩ ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ. බලංගොඩ නගරයේ පිහිට ඇති මේ පූජනීය ස්ථානයට දිනින් දින මිනිසුන් පැමිණෙන්නේ ඔවුන්ගේ ප්‍රාර්ථනා හුඟක් හිතේ තියාගෙන. ඉතින් අද අපි වීඩියෝ එකෙන් බලමු මේ පූජනීය ස්ථානයේ ඓතිහාසික කතාව, ඒ වගේම ඔයාලා දැනගන්න ඕන තවත් වැදගත් කරුණු. ප්‍රාර්ථනා බෝධීන් වහන්සේගේ ඓතිහාසික කතාවේදී වැදගත්ම දෙයක් තමයි ඔයාලා කියවලා තියෙනවා නම් බුදුබව පතන බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානාහිමි කියන පොත. ඒ පොතේ මේ ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ ගැන සඳහන් කරලා තියෙනවා. මේ විදිහට මේ පොතේ සඳහන් වෙනවා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානාහිමි පාණන් වහන්සේගේ මෑණියන් මට මහාන කරන්න පුතෙකු ලැබෙන්න ඕන කියන උතුම් ප්‍රාර්ථනා කළා තියෙන්නේ මේ බොමලුවේ. මේ විදිහට කාලයක් තිස්සේ බොහෝ භක්තිමත් ජනතාව මෙතෙන්ට ඇවිල්ලා ඔවුන්ගේ ජීවිතයේ විවිධ ප්‍රශ්න සඳහා පිළිතුරු සොයා ප්‍රාර්ථනා කළ බව කියවෙනවා. විශේෂයෙන්ම මෙතෙන්දී කරන ලද ප්‍රාර්ථනා හුඟක් දෙනාගේ ඉෂ්ට වූවා කියන විශ්වාසය මිනිසුන් අතර වේගයෙන් පැතිරෙන්න පටන් ගත්තා. ඒ නිසා වර්තමානයේ මේ බෝධීන් වහන්සේ ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ කියන නමින් හැඳින්වෙනවා. ඉතින් අද වන විටත් ඉතා දුර බැහැර ඉඳන් පවා මිනිසුන් මෙතෙන්ට පැමිණෙන්නේ තමන්ගේ හිතේ තියෙන ප්‍රාර්ථනා සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙන.